天中午前来。起床前先发呆，想一想今天安排。新的电影买票坐在前排。 Hi guys! Welcome back to my YouTube channel. අද මම ගොඩක් විශේෂ තැනකට තමයි යන්නේ. තනියම නෙමෙයි, මගේ යාළුවොත් එක්කමයි යන්නේ. එක යාළුවෙක් ඇවිල්ලා ලංකාවේ, හැබැයි අනිත් කෙනා නේපාල්. කාලා හිටියේ නැති නිසා අපි තීරණය කරා ඉස්සෙල්ලාම ගිහින් කාලා ඉන්න. අපි කන්න යාවේ. කැමත් තියෙන්නේ. අපි ආවේ අපේ නේපාල් යාළුවගේ තියෙන රෙස්ටොරන්ට් එකකට. ඉතින් මේ රෙස්ටොරන්ට් එක කරන්නේ අපේ නේපාල් යාළුවගේ අම්මයි තාත්තයි. ඒ හිටියේ එයාගේ අම්මා. ඉතින් මෙයාලට තව රෙස්ටොරන්ට්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම තුනක් තියෙනවා. ඉතින් අපි අද ආවේ ඒ තුනෙන්ම ළඟම රෙස්ටොරන්ට් එකට. අපිට දැන් මේක ගෙනල්ලා තියෙන්නේ. දැන් බොන්නයි තියෙන්නේ. දැන් බොන්න. වීඩියෝ එකේ සමහරක් තැන්වල මම කතා කරනවා. කතා කරන්නේ නැති තැන්වල වොයිස් කරනවා. මේ වෙලාවේ නම් මම පුදුම තිවහකින් තමයි හිටියේ. අපි ආපු ගමන් අපි මොනවද බොන්න කැමති කියලා අහලා යාළුවගේ අම්මා අපිට ඩ්‍රින්ක් එක ගෙනල්ලා දුන්නා. ස්ටාර්ට් එක මේ. ස්ටාර්ට් එක. ඔව් අපි ස්ටාර්ට් එක තමයි මේ ගන්නේ. අයියෝ මොන වගේ. මේ වෙලාවේ අපි දෙන්න කෑම කනගම් විනා වෙවි කතා කර කර පිස්සු නටනට හිටියා. ආඩි භාගෙන් හිටිය හැබැයි මේක ඉවරයි චික් මොනවා කරන්නද? දැන් කරන්න දෙයක් නැහැ. මොකද්ද? ජපාන් කට්ටිය කියන බත් කද්දි ඒගොල්ලෝ කන්න ඕනේ අතට මෙහෙම අරගෙන මෙන්න එහෙම අතට අරගෙන කණ්ඩායි කියලා කියනවා. අයියේ දන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම කියනවා. ඒගොල්ලෝ සිරිතක් වගේ දැන් මොනවා හරි බෙදා ගන්නවා නම් අපි නම් බෙදාගද්දි දැන් ලොකු ප්ලේට් එක මෙහෙම තියනවා කියලා හිතන්න. ලොකු ප්ලේට් එක මෙහෙම තියෙද්දි අපි පොඩි ප්ලේට් එකට දාගද්දි අපි මෙහෙම දාගන්න මේසෙන් තියලා ඒගොල්ලෝ කියන්නේ පොඩි ප්ලේට් එක අතට අරගෙන මෙහෙම බෙදා ගන්න කියලා. එහෙම එකක් කියනවා. අර ස්ටික් එක ගහලා තියන්නේ නැහැ නේ. ඔව්. ආ ස්ටික්ස් වලින් මෙහෙම මාරු කරන්නේ නැහැ. මම වැටුණා. ඔන්න අපි ඕඩර් කරපු එක ආවා. කිම කරේ? බටර් චිකන්. でチーズなんと普通の。お、ありがとうございます。チーズなんて大好き私。මේ වෙලාවේ අපි දෙන්න ඕඩර් කරපු දේත් එක්කම යාළුවගේ අම්මා තව දේවල් ආගෙන ඉවිල්ලා. ありがとうございます。අනේ හරි優しい. අපි ඕඩර් කරපු එකේ චීස් නාන් තිබුණ නැති වුණාට ඒ ආන්ටි අපිට චීස් නානුත් ගෙනල්ලා දුන්නා. ඒ වගේම වැඩිපුර කරිස් දෙකකුත් ගෙනල්ලා දුන්නා. මේ වෙලාවේ අපේ යාළුවා ගෙදර ගිහිල්ලා තව යාට අවශ්‍ය කරන බඩු ටිකක් තිබුණ නිසා ඒ ටිකත් අරගෙන එහෙම්මම යන්න තමයි අපි කතා වුනේ. අනිත් රෙස්ටොරන්ට් වලට වඩා මේ නේපාල් රෙස්ටොරන්ට් එකේ කස්ටමර් සර්විස් එක නම් හැම අතින්ම ඉහළයි. යාළුවගේ අම්මත් පුදුම හොඳ කෙනෙක්. මාර හොඳින් සැලකුවා අපි දෙන්නට. ඔන්න ඉතින් හා පුරා කියලා අපේ ගමන යන්න පටන් ගත්තා. යන ගමන් සින්දු කිය පිස්සු නටනට hina වෙවි තමයි ගියේ. යාළුවෝ
ඉතින් අපිට ගමන යන්න තිබුණේ සුෂි බීච් එකට. සුෂි බීච් එක තියෙන්නේ කනගාව කියන එකේ යොකෝහාම පැත්තට වෙන්න. හරියටම කිව්වොත් කනගාව ප්‍රිෆෙක්චර් එකේ කමකුරා තියෙන පැත්තේ. කමකුරා පාස් කරගෙන ගියාම තමයි සුෂි බීච් එක තියෙන්නේ. යන ගමන් කරන්න වැඩකුත් නැති නිසා සින්දු අහන ගමන් පිස්සු නටනට තමයි යන්නේ. තේනවනේ ඉතින්. ඉතින් මේ සුෂි බීච් එකට මම මීට කලින් ගිහිලා තියෙනවා. ඒ හරියටම කිව්වොත් අවුරුදු 10කට විතර කලින්. ඉතින් ඒ ගියේ මම මීට කලින් ට්‍රේන් එකේ. කොරෝනාත් එන්නම වැඩි වුණ නිසා අපිට කොහෙවත් ඇවිදින්න උනේ නැහැ. ගොඩ කාලයකට පස්සේ තමයි සුෂි බීච් එක පැත්තට යන්නේ. අද ඉතින් සුෂි බීච් එකට යන්න හේතුව තමයි අද එතන ලස්සන මල්වැඩි සංදර්ශනයක් තියෙනවා. ඒ මල්වැඩි සංදර්ශනය ගොඩාක් ලොකු එකක්. තියෙන්නේ බීච් එක අයිනේ. මේ මල්වැඩි සංදර්ශනය අවුරුදු 4කට පස්සේ පැවැත්වෙන හින්දා මේ පාර තියෙන එකට කොහොම හරි යනවා කියලා හිතාගෙන තමයි මම යාළුවොත් එක්ක කතා වෙලා මේ ගමන යන්න ලෑස්ති වුණේ. ඉතින් අපි යන ගමන නෝමල් පාරේ යන්නේ නැතුව හයිවේ දාලා ගිය නිසා හිතුවට වඩා ඉක්මනින් යන්න පුළුවන් වුණා. අඩුම පැය එකමාරක් අත්‍යයි කියලා අපි හිතුවට අපි එතනට පැයෙන් වගේ ගියා. අපි අන්තිමේදී සුෂි වලට ආවා. ජපානයේ තියෙන හයිවේස් වල ලංකාවේ තියෙන හයිවේස් වලත් එක්ක බලද්දී සල්ලි ගෙවන විදිහේ පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍ය විදිහට නම් හයිවේ එකෙන් එළියට යද්දී නැත්තම් ඇතුළත් එද්දී අපි සල්ලි ගෙවන්න ඕනේ. ඒ වුණාට ETC කාඩ් එකක් අපි ඉන්සර්ට් කරලා තිබුණොත් ඒ හරහා මුදල් ගෙවීම සිදුවන විදිහට අපිට පේමන්ට්ස් ඔක්කොම සෙටල් කරන්න පුළුවන්. ඉතින් මේ ETC කියන එකේ තේරුම ඉලෙක්ට්‍රොනික ටෝල් කලෙක්ෂන්. මේ සිස්ටම් එක ලංකාවේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි ජපානයේ ඇතුලේ අවුරුදු ගානකට කලින් ඉඳන් පාවිච්චි කරනවා කියලා තමයි හැමෝම කියන්නේ. ජපානයේ ඇතුලේ ETC කාඩ් එකක් නැති වුණත් ඔයාට නෝමල් විදියට සල්ලි ගෙවලා හයිවේස් වලින් යන්න පුළුවන්. එහෙම පුළුවන් වුණත් ඔයාට ට්‍රැෆික්ස් වලට අහු වෙන්නේ නැහැ. ඔයාට පොලිමේ ඉන්න ඕනෙත් නැහැ. ඔයාට නෝමල් එකේ ඔයාගේ ගමන යන්න පුළුවන්. ඒ නිසා ඒක ගොඩක් පහසුයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔන්න ඉතින් අපි අන්තිමේදී බීච් එක පැත්තට ආවා. ඉතින් බීච් එක දැක්කහම පුදුම සතුටක් තියෙන්නේ. මට එකපාරම එළියට පැනලා ගිහිල්ලා බීච් එකේ දුවන්න තරම් මාරි සතුටුයි. අපි දවසින් දවස කොච්චර ලොකු වුණත් අපේ හිතේ ඇතුලේ ඉන්න පොඩි ළමයා කොයි වෙලේ හරි එළියට එන අවස්ථාවල් තියෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි ඒක. Outfit check. Show your outfit. So. Wow. 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 So where do we go now? What my problem it has been there. This is one Instagram. Okay. ඊට පස්සේ අපි තුන්දෙනා බැහැලා කෙලින්ම ගියේ බීච් එකට.
こっから来たことある一回行ったことある But my books is gonna be fall down. アナーあそうおここも僕らあるඔයාට කියන්න අපි එතනට ගියාම හැම තැනම අල්ලගෙන ඕක දන්න හින්දා අප තුන්දෙනා ගොඩක් කලින් ආවා වුණාට මෙතන මිනිස්සු උදේ ඉඳන්ම මෙතන ඉඳගෙන අල්ලගෙනලු. මොකද මිනිස්සු එන්න පිරෙන නිසා ඉන්න තැනකුත් නැති වෙන නිසා ගොඩක් කට්ටිය උදේ ඉඳන්ම බුක් කරගන්නවා කියලා තමයි මෙතන හිටපු ජකන් අක්කා කෙනෙක් අපිට කිව්වේ. ඉතින් බලන්නකෝ අපිට හම්බෙච්ච තැන. すいませんなんか食べ物を持ってきてないので買いに行っても先にいいですかいいですか行こう行かます見ないで見ないで It's okay it's okay අපි එතන කතා කර කර තැනක් හොය හොය ඇවිද ඉන්නේ ඊළඟ හිටපු ජපාන් ලේඩි කෙනෙක් අප තුන්දෙනාට කතා කරලා කිව්වා ඔයාලා තුන්දෙනා ඇවිල්ලා අපිත් එක්ක මෙතන ඉඳ ගන්න කියලා. ඒ ජපනිස් ලේඩි එයාගේ යාළුවයි විතරක් ඇවිල්ලා හිටිය නිසා තව දෙතුන්දෙනාට ඉඳ තියෙනවයි කියලා අප තුන්දෙනාට ඉඳ ගන්න කිව්වා. ඉතින් ඒ වුණාට අපි මොකුත් කන්න බොන්න ගෙනල්ලා තිබුණ නැති නිසා අපි හිතුවා ඉස්සෙල්ලා ගිහිල්ලා ළඟම තියෙන 7-Eleven එකේ මොන හරි අරන් එන්න. සචිනි දව කොහෙද යන්නේ? අපි යන්නේ බීච් එකට. දැන් බීච් එකේ නම් මේ කොහෙටද? අපි කොම්බිනේට යන අතරමඟදී දැක්ක ගොඩක් දේවල් ස්ට්‍රීට් ෆුඩ් වගේම එක එක ජාතියේ ඩ්‍රින්ක්ස් වර්ගත් විකුණන්න තියලා තිබ්බා. ඉතින් බලන්නකෝ ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් වලයි ජපානයේ ස්ට්‍රීට් ෆුඩ් වලයි තියෙන වෙනස්කම්. space. Kebab, do you want to try? Taiyaki. Taiyaki. Sausage? Beef sausage. You want to take some? I want some drinks. Oh, maybe you can hop out it. This is also so. So it's like so tasty. Ah, within a combini. Ammaru combini unte. Remmaru combini unte. いらっしゃいませ。どうですか。美味しい焼き鳥おすすめですよ。行きましょうか。ヤンニョムチキンおすすめです。どうですか。美味しい焼き鳥は。はい。大丈夫ですか。大丈夫です。はい。お願いします。はい、いらっしゃいませ。 try. බීච් එක ළඟම තිබුණ 7-Eleven එක තමයි මේ තියෙන්නේ. බලන්නකො කොච්චර සෙනගක්ද කියලා. ෂොප් එකේ එළිය දාගෙන විකුණන්න තරම් මාර විදිහට මිනිස්සු හිටියා. පළවෙනි පාරට තමයි මමත් 7-Eleven එක කට්ටිය එළියේ ඉඳන් බඩු විකුණනවා දැක්කේ. මම යාළුවෝ දෙන්න පොලිමේ තියලා ඕනි කරන බඩු සේරම එකින් එක අරන් ඇවිල්ලා තමයි අපි වැඩි මැනේජ් කරගත්තේ.
අද තිබුණ කාලෙකුනේ සීතලත් නැති නිසා ඒ වගේම වැඩි රස්නෙත් නැති නිසා අපි හිතුවා මූදායින ඉන්න වෙන නිසා හොරලතේ තුනකුත් අරගෙන අපි යන්න ලෑස්ති වුණා. අද මේ ෂොප් එකට කොච්චරනම් සෙනගක් ඇවිල්ලාද කියනවනම් කොෆි මැෂින් එකෙන් එවෙලෙම අපිට ඩ්‍රින්ක්ස් දාගන්න පුළුවන්. ඒ වගේ ෂොප් එකේ තිබුණ අයිස් කොෆි අයිස් ලතේ ඔක්කොම ඉවර වෙලාලු. ඉතින් අපිට කිව්වා හොට් ඩ්‍රින්ක්ස් විතරයි තියෙන්නේ කියලා. Kami mana datang? Mana ni rasa lain? Michael yang mana? සෙවල් ලෙවන් එකේ කැපලතේ කියන්නේ වෙනම ආගමක්. ඔයාලත් එහෙමයිනේ? ඔයාලත් එහෙමයිනේ? Yes. What? Sumimasen. すぐ溶けるよそれ。溶ける、そうそう。Huh? Just take it. Just take it, you. Oh. No. White? No, thank you, thank you, thank you. すいません、ありがとうございます。ギャルラメ行くね。行こう行こう、早く行こう。まだ。कोई आगे चोको बनाने मगे चोको बनाने के बैठू ना अपन ए कन्ने ना एवढे मगे स्प्रिंकल्स ना है तीन चुट्टा तीन why this is happy too. අපි මගේ දින ගමන් ගන්නම් කියලා හිතාගෙන ආපු චොකෝ බනන එක මගේ අතින් වැටුණා. මොකද දන්නවද? මගේ අතේ බඩු ගොඩක් තිබුණා. මම හිතන්නේ ඒ හින්දා වෙන්න ඕනේ මට එක බැලන්ස් කරගන්න බැරි වුණා. ඉතින් ඒ වුණාට ෂොප් එකේ හිටපු කෙනා මට තව එකක් ගෙනල්ලා දුන්නා. පව් එයා සල්ලි ගත්තෙත් නැහැ. කොහොම හරි ඒකත් අරගෙන තව ටිකක් ඉස්සරහට එද්දී අපිට හම්බුණා කලින් අපි පාස් කරගෙන ගිය කෙබබ් ෂොප් එක. ඉතින් මේකෙන් දිව්‍යට කන්න ඕනිමයි කියලා කිව්වා. ඒ වෙලාවේ මට යක්කටත් කන්න ආසාව තිබ්බ වුණාට දිව්‍යගේ රෙස්ටොරන්ට් එකෙන් කාපු නිසා බඩ ෆුල් වෙලා තිබුණේ. ඉතින් තව නම් කන්න බඩේ ඉඩක් නැති නිසා අපි ගිහින් කන්න හිතාගෙන 7-Eleven එකෙන් ගත්තේව ටික විතරක් අරගෙන අපි ගියා. ඉතින් මේ කෙබබ් බිස්නස් එක කරන කට්ටිය නේපාල් කට්ටිය නිසා දිව්‍යා ඉතින් ඒගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරා. Show me. It's avocado. If you want some spoon or something. Okay. Happy are you? ඔන්න ඉතින් අපි අන්තිමේදී බඩු ටිකත් ඔක්කොම අරගෙන අපේ තැනට යන්න ලෑස්ති වුණා. ඔන්න බලන්නකෝ අපි ගියාම අපිට වුණ දේ
අපිට තනක් කල්ලා ගත්ත ජපනිස් ආන්ටි එතන නෑ. ඒගොල්ලෝ එතනින් අයින් කරලා. ඒ නිසා අපිට සිද්ධ වුණා තව තනක් අපිට හොයාගෙන යන්න. There, see, over there. Right next to the orange bag. See? Orange bag? Yeah. What is that? Right next to the orange. See? Say bye. 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 Not hi, just bye. ඉතින් අන්තිමේදී අපි තැනක් හොයාගත්තා. අපේ තැනට අපි ගිහිල්ලා ලස්සනට තැන ඇරේන්ජ් කරලා ඔක්කොම කෑම ටික තියලා ඉවෙන්ට් එක පටන් ගන්නකම් අපි ඉඳගෙන හිටියා. Hi. Hi. ඔයා මොනවද කන්නේ? Okay. ඉතින් මේ වෙලාවේ අපිට තිබ්බ ගමන් මහන්සිය නිසාත් අපි හිතුවා පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා චුට්ටක් කාලා බීලා බීච් එක පැත්තට යන් කියලා. මෙච්චර බීච් එක ළඟට ඇවිල්ලා රැල්ල පාගන්න ගියේ නැහැ කියන්නේ ඒක නම් ලොකුම ලොකු අඩුපාඩුවක්. ඉතින් මම මේ දෙන්න බෑ කියද්දි මම යන් කියලා බල කරා. ඉතින් ඒ වුණාට වතුර සීතල නිසා දිව්‍යයට එන්න බෑ කිව්වා. හැබැයි යක්කනම් අන්තිමේදී මාත් එක්කෙන කැමති වුණා. ඒ වුණාට බලන්නකෝ අන්තිමේදී මොකද වුනේ කියලා. අපි යවට හිටපු අනිත් ජපන් මිනිස්සු අපි වගේම කකා බිබි එයාලගේ කට්ටියත් එක්ක කාටවත් කිසි කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ කාලය ගත කරනවා. ඒ අතරේ ඉවෙන්ට් එක පටන් ගන්නකම් නිදියාගෙන හිටපු කට්ටියත් මම දැක්කා. ඉතින් බලන්න ඒ වගේ පරිසරයක ජීවත් වෙන්න තියෙනවා කියන්නේ එතනින් එහාට වෙන මොන කතාවද? ස්පොන්සර්ෂිප් බෑන්ඩ් එකක්. Sponsored by Sachini. Sachini वे? මාළු එන්නේ? නෙමෙයි. සකන ජනයි යන්නේ. නෑ. මොකක්ද අට්ටක් කියවිලා වේ. නන්දර. නයි කන්න. මොකක්ද නෑ. කයිලා.寒いなでもあどこ行っちゃったのあまた来たharang dia බීච් එකයිනේ හිටපු පොඩි ළමයි අතරේ අපි දෙන්නත් පොඩි ළමයි වගේ උඩ පැන පැන රැල්ල පාගන්න ගියා. මන් දන්න ඔක්කොම නානේ යනවද? යමුනේ.
අන්තිමේදී අපි දෙන්නත් ඇත්ති වෙන ගරල්ල පාගලා අපි එතැන්ට ගියාම බලන්නක දීවිය කියපු දේ. सब्जी खाता kita होगा ये तो It's dirty water, right? It's dirty, but it's okay. We just enjoy. ඊට පස්සේ දිව්‍යටත් යන්න ඕනේ කිව්ව රැල්ල පාගන්න. ඒ නිසා දිව්‍යයි මමයි දෙන්නම ගියා රැල්ල පාගන්න. ඊට පස්සේ ටිකකින් අක්කත් ආවා. ඉතින් තුන්දෙනාම ෆොටෝ ගහලා වීඩියෝ කරලා එතන චුට්ටක් වෙලා ඉද්දී ටික ටික කරවල වෙන්න පටන් ගත්තා. හැබැයි මෙතනින් එහාට තමයි හොඳම සිද්ධිය පටන් ගන්නෙ. මේ වෙලාවේදී හැම තැනම මිනිස්සු පිරීලා. ඉඳ ගන්න ඉඩක් නැති තරම් හැම තැනම මිනිස්සු. ගොඩක් කට්ටිය පිටිපස්සේ හිටගෙන තමයි ඉවෙන්ට් එක බලන්න ලෑස්ති වෙලා හිටියේ. මේ වෙලාවේදී හනබීක පටන් ගන්න. එහෙම නැත්තම් ෆයර්වර්ක් ඩිස්ප්ලේ එක පටන් ගන්න විනාඩි ගානයි තිබුණේ. よろしくお願いします。以上です。10、9、8、7、6、5、4、3、2、I grew up in a place where they told you what to chase, told you how to run the race. Every move was on the page, but I didn't like their way. Had to fight and misbehave, had to find a way to change, had to leave to find my way. Caught up in a daydream, I beat my mind up there almost daily. It's how I pass time, no opinions safely. It's how I understand what I want in this place, see. Cause everybody wanna tell you bad things, what could go wrong, what fame brings. But success is a finicky thing, and if you ain't sure, no, it'll never be. I don't wanna let myself down, myself down. I don't wanna let myself down, myself down. Run away, I don't have to plan it. I can go, change my fate, you won't understand it. All alone. ඔයා දන්නවද මේ ෆයර්වර්ක් ඩිස්ප්ලේ එක කොච්චර වෙලාවක් තියෙනවද කියලා? සාමාන්‍ය ෆයර්වර්ක් ඩිස්ප්ලේ එකක් නම් විනාඩි 10ක් විනාඩි 15ත් අතර තමයි තියෙන්නේ. ඒ වුණාට මේක ගොඩක් විශේෂ එකක්. ඒ මොකද දන්නවද? මේ ඩිස්ප්ලේ එක විනාඩි 45ක් තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එක බලන්න මෙච්චර සෙනගක් කෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඔයා දන්නවද? තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ෆයර්වර්ක් ඩිස්ප්ලේ එකට ෆයර්වර්ක්ස් 7000කට වැඩිය පාවිච්චි කරලා තියෙනවලු. ඉතින් මේක සාමාන්‍ය ෆයර්වර්ක් ඩිස්ප්ලේ එකත් එක්ක බලද්දී ලොකුම ලොකු ගාණක්. මේ ෆයර්වර්ක් ඩිස්ප්ලේස් ඔක්කොම ජපානය ඇතුලේ ගොඩක් දුරට තියෙන සමයකේ. ඉතින් මේ කාලෙට ජපානයේ හැමතැනම ෆයර්වර්ක් ඩිස්ප්ලේස් ඕන තරම් බලාගන්න පුළුවන්. ගොඩක් දුරට තියෙන්නේ ඔක්කොම වීකෙන්ඩ්ස් වල. ඉතින් ඔයා ජපානය ඇතුලේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වගේ දෙයක් නම් මිස් කරන්න එපා. ඔයා දන්නවද ජපානය ඇතුලේ තියෙන ලොකුම ලොකු ෆයර්වර්ක් ෆෙස්ටිවල් එක කොහෙද තියෙන්නේ කියලා? ඒ තමයි නීගත ප්‍රෙෆෙක්චර් එකේ නගාଓකා ෆයර්වර්ක් ෆෙස්ටිවල් එක. ඉතින් මේ ෆයර්වර්ක් ෆෙස්ටිවල් එක බලන්න යනවනම් කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාට පුළුවන් ඒ ෆයර්වර්ක් ෆෙස්ටිවල් එක නොමිලේ බලන්න.
ටෝකියෝ වල ඉඳන් නීගතා වලට ටිකක් දුර නිසා ඔයාට පුළුවන් නෝමල් ට්‍රේන් එකේ හරි එහෙමත් නැත්තම් ඔයාගේ වාහනේ වුණත් යන්න පුළුවන්. ඒ වගේම තමයි බුලට් ට්‍රේන් එකේ යන්නත් පුළුවන්. ටෝකියෝ වල ඉඳලා නීගතා වලට යන්න යෙන් 8000ත් 9000ත් අතර වගේ ගානකට ඔයාට යන්න පුළුවන්. හැබැයි ඒ ගාන වෙන්නේ ඔය සීට් එකක් බුක් නොකර ගියොත් විතරයි. සීට් එකක් බුක් කරලා ගියොත් නම් ඔයාට තව චුට්ටක් විතර ගාන වැඩි වෙයි. ඉතින් ඒ වගේම කලින් කිව්වා වගේ නෝමල් ට්‍රේන් එකේ යනවා නම් ඔයාට ඊට වැඩිය ලාභයි. හැබැයි ඔයාට ටිකට් වලට යන්නේ යෙන් 4000ත් 5000ත් අතර පොඩි ගානක්. නෝමල් ට්‍රේන් එකේ ගාන අඩු වුණාට මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාට පුළුවන් නම් බුලට් ට්‍රේන් එකේ ගිහිල්ලා එන්න. මොකද දන්නවද? ගමන් මහන්සිය නැතුව ඔයාට ගමන ගිහිල්ලා එන්න පුළුවන් නම් බුලට් ට්‍රේන් එකේ ගිහින් එන එක තමයි වඩාත්ම හොඳම දේ. අනිත් දේ තමයි ඔයා බුලට් ට්‍රේන් එකේ ගිහිල්ලා නැති කෙනෙක් නම් ඔයාට ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ ලොකු firework display එකට ඔයා හිතන විදියට fireworks කීයක් නම් පාවිච්චි කරනවා ඇති කියලාද ඔයා හිතන්නේ? සමහරක් විට 8000ක් 9000ක් නැත්නම් 10000ක් වගේ. ඉන්ටර්නෙට් එකේ තියෙන විදිහට නම් මේ firework display එකට fireworks 20000ක් පාවිච්චි කරනවලු. ඉතින් ඔයාට හිතා ගන්න පුළුවන් මේක කොච්චර ලොකු ෆෙස්ටිවල් එකක්ද කියලා. ඒ වුණාට මන් තියෙන දිනේ කිව්වේ නැහනේ. තියෙන්නේ අගෝස්තු මාසේ 2 වෙනිදායි 3 වෙනිදායි. ඉතින් ඔයත් යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් මේ chance එක නම් මිස් කරන්න එපා. මොකද දන්නවද? අවුරුද්දටම එකපාරයි තියෙන්නේ. ඉතින් මේ නීගතා නගාଓකවල තියෙන මේ ෆෙස්ටිවල් එකේ fireworks විතරක් නෙමෙයි තියෙන්නේ. තවත් දේවල් තියෙනවා. ඔයා දවල්ට ඒ පැත්තට ගියොත් එහෙම ජපන් අයගේ සංස්කෘතික නැටුම් වගේම තවත් ගොඩාක් ඉවෙන්ට්ස් බලා ගන්නත් පුළුවන්. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයා බුලට් ට්‍රේන් එකේ හරි නෝමල් ට්‍රේන් එකේ හරි යන කෙනෙක් නම් මතක තියාගන්න නගාଓක ස්ටේෂන් එකේ ඉඳන් අනබිය තියෙන තැනට විනාඩි 20ක් විතර පයින් යන්න තියෙනවලු. තව දෙයක් තමයි මේ ෆෙස්ටිවල් එක බලන්න ගොඩාරියක් මිනිස්සු එන නිසා අනිවාර්යෙන් හොඳට ප්ලෑන් කරලා යන්න ඕන ගමනක් තමයි මේ ෆෙස්ටිවල් එක. මම මොකද දන්නවද එහෙම දෙයක් කියන්න හේතුව? ඔයා මෙතනට කවදාවත් ගිහලා නැති කෙනෙක් නම් අපි නොදන්න තැනක් නිසා ඒ වගේ තැන්වලට යන්නේ යන්න තියෙන ඩිරෙක්ෂන් ඒ වගේම ඉවෙන්ට් එක පටන් ගන්න කීයටද? අපිට කොම්බිනි එහෙම තියෙනවද? කෑම බීම කොහොමද අපි බ්ලාස්ට් කරගන්න කියන දේවල් පොඩි දේවල් වුණාට ඔයා දන්නවද? එතනට ගියාම අපිට ඒ වගේ චූටි දේවල් වලට ලෑස්තිලා යන එකේ ලොකු පහසුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ දෙයකට යද්දි අනිවාර්යෙන් ඔයා ඉවෙන්ට් එක පටන් ගන්න කලින් අඩුම පැය 3කට කලින්වත් ගිහිල්ලා තැනක් අල්ලගන්න. මොකද දන්නවද? මිනිස්සු වැඩි වුණාම ඒ වගේ තැනකට ගිහිල්ලා හොඳ තැනක් අල්ලගන්න හරිය අමාරුයි. මොකද දන්නවද? ජපන් මිනිස්සු ගොඩක් උදේ ඉඳන් තැනක් අල්ලගන්න බලාගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් තරම් ඉක්මනින් යන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. තව දෙයක් තමයි ඔයා එතනට කලින් ගිහිල්ලා ඔයාට තැනක් අල්ලගන්න පුළුවන් වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ තැන ඇරේන්ජ් කරලා ඉඳගන්න ෂීට් එකත් අතුරලා එහෙමම තියලා ගියාට කවුරුත් ඇවිල්ලා ඒ තැන වාඩි වෙන්නේ නැහැ. මට 99%ක්ම විශ්වාසයි ඒ තැන නම් කවුරුත්ම අල්ලගන්නේ නැහැ. මොකද දන්නවද? මම ගිහිල්ලා තියෙන ගොඩක් තැන්වල මං එදී අත්විඳලා තියෙනවා. සමහරක් විට ඔයාට හිතේ මේක ඇත්තම කතාවක්ද කියලා. ඔව් ඒක ඇත්ත. මොකද දන්නවද? මේ ජපානනේ. ඒක තමයි ජපන් මිනිස්සු ඒ අතින් හරි වෙනස් කියන්නේ. අඩුම තරමේ ඔයාගේ ෆෝන් එකක් හරි වොලට් එකක් හරි පාරේ වැටිලා තිබුණත් සමහරක් විට ඔයා පහු හොයාගෙන එනකම්ම ඒකේ ඒ විදිහටම එතන තියෙයි. එහෙමත් නැත්තම් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම පොලිසියට ගිහිල්ලා තියෙයි. එහෙම මොකද දන්නවද? අනිවාර්යයෙන්ම ඔයාගේ නැති වෙච්ච දේ උනත් ජපන් කෙනෙක් හොයාගත්තොත් ඒගොල්ලෝ ගොඩක් දුරට කරන්නේ ඒ නැති වෙච්ච දේ එතනම තියලා යන එක නැත්තම් පොලිසියට බාර දීලා යන එක. ඉතින් එහෙම එකේ ඔයා හිතනවද ඒ වගේ තැනක් ඔයා අල්ලගෙන තිබ්බහම ඒ දේ ඇවිල්ලා කවුරු හරි අයිති කරගන්නේ කියලා? මම නම් හිතන්නේ නැහැ.
ජපානය ඇතුලේ ගොඩක් ලස්සන දේවල් සහ ගොඩක් හොඳ දේවල් තියෙනවා වගේම නරක පැත්තකුත් තියෙනවා. ඒ දේවල් අපි පස්වෙලාට කතා කරමු. අන්තිමේදී අපි පුන පුනා බලන් හිටපු දේ බලලා ඉවර වෙලා අපි ලෑස්ති වුණා ගෙදර යන්න. ඉතින් මෙතනදී කලින් මම කියපු ETC කාඩ් එක පාවිච්චි කරන්නේ නැති නිසා අපිට සිද්ධ වෙනවා එතනින් කෑෂ් දීලා යන්න. ලොකු ගාණක් නෙමෙයි අපිට නම් ගියේ යන්සියයි. අපි යද්දින් ආව වගේම සින්දු කිය වටේ ලස්සන බල එන්න පිටත් වුණා. ඉතින් යාළුවොත් එක්ක මේ ගෙවිච්ච දවස පුදුම සතුටින් ගෙවුනේ. අපි රටවල් දෙකක යාළුවෝ වුණාට සමහර මිනිස්සු ඉන්නවා ලංකාවේ අපේ කට්ටියටත් වඩා සමීප වෙච්ච යාළුවෝ. ඒ දේවල් මං ගොඩක් දුරට මේ ජපානයේ අත්විඳලා තියෙනවා. සමහර හොඳ යාළුවෝ වගේම නරක යාළුවෝ අපේ ජීවිතේදී අපිට හම්බ වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ යාළුවෝ කවුද කියලා අඳුරගෙන හොඳ යාළුවෝ විතරක් ආශ්‍රය කරන්න. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔයාලත් මේ වගේ යාළුවොත් එක්ක ගේ ලස්සන තැන් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙනකන් thank you for watching. Bye bye.